සුබ දවසක්. කාලකට පස්සේ විපක්ෂයේ එක මේසෙට ආවා. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එක ටේබල් එකට ඇවිල්ලා විපක්ෂයක් වශයෙන් ආණ්ඩුවට අපි දැක්කා රනිල් මහත්තයා කියන ආණ්ඩුවට සහයෝගය දෙන්න මේ නීති ටික සැලසුම් කරන්න කියලා සජිත්ට. ඒ වගේම තමයි මේ අධිකරණයට අත තියන්න එපා කියන එක තමයි එතනදි කිව්වේ. ඒ කියන්නේ මොකක් හරි අධිකරණයට අත තියන්න උත්සාහ කරනවා නම් හැබැයි ආණ්ඩුවක් වශයෙන් උත් අධිකරණයට අත තියපු හැම වෙලාවකම ආණ්ඩුවට ගෙදර ගිහිල්ලා තමයි නතර වෙන්න ඕනේ. හැබැයි එකක් දැන් අපි තේරුම් ගන්න ඕන මේ අර ගමේ භාෂාවෙන් කියන්නේ මේ ආණ්ඩුවේ ඩෝබි බලකාය කියලා. අන්න ඒගොල්ලෝ දැන් මේ හොරු ඔක්කොම එක මීටට එකහ වෙලා තියෙනවා කියන පණිවිඩය අරන් යනවා දිගින් දිගටම. ඊයේ ඉඳලා මම දැක්කා. ඉතින් ඒක නිසා ඇත්තටම දැන් හොරු කිව්වට අල්ලපු හොරෙකුත් නැහනේ. අර රනිල් කාලේ දාපු නඩුවල අවසාන හරියේදී මේ ඔය තීන්දුව දෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අවුරුදු 6-7ක් යනවා අපේ රටේ. ඒ වගේ තීන්දුවක් දෙන්න. ඉතින් අවුරුදු 5කට 7කට 8කට ඉස්සෙල්ලා 2015 ඉඳලම දාපු නඩුවල අවසාන හරිය මේ ආණ්ඩුව තීන්දුව දෙනවා. ඉතින් හැමදේම මෙහෙමයි. ඒ ආණ්ඩුවෙන් පටන් ගත්තේවා මේ ආණ්ඩුව විවෘත කරනවා. මේ ආණ්ඩුව පටන් ගන්න මොන හරි තිබුණොත් මේගොල්ලෝ ගෙදර ගියොත් ඊළඟ ආණ්ඩුව විවෘත කරන එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් කියන්න ගත්තේ මේ දැන් සජබේ සජබෙත් ඉන්නවනේ ඩෝබිලා. මේගොල්ලෝ දැන් ආයෙ පටන් ගනි මේ එක්ක වෙන්න එපා ඔය හොරුත් එක්ක වෙන්න එපා කියලා. මොකද හොරු නෑ දැන්. මොකද බඳුන් කර හොරුත් නෑ. වයම සංස්කෘතික අරමුදලෙන් සල්ලි ගත්ත හොරුත් නෑ. සල්ලි අච්චි ගහපු හොරුත් නෑ. හරිද? එතකොට අර චිචීගේද නාමල්ගේද බල්ලගේ තිබිච්ච පවුන් 90 චේන් පොට වසන්ත සමරසිංහ ළඟ තියනවලු. කරේ දාගෙන. හරිද? එතකොට චිචීගේ රොකට් එක නාමල් කරුණාරත්නගේ අතේලු. හරි? ඉතින් ඒ වගේ මේ දැන් බොරුම කියලා ඒ ආණ්ඩුත් බොරුකෝ මේගොල්ලන්ට මේ ආණ්ඩුත් බොරුකෝ බලන් ගියාම දැන් මේ ඔය කියපුවා මොකුත් නැහැ. රාජපක්ෂලාගේ සල්ලි ටික දැන් ටිල්ලින්ගේ මේ account එකේලු. අර උගණ්ඩාවේද කොහෙද. ඉතින් ඒක නිසා දැන් ශක්තිමත් වෙන්න ඕන ආණ්ඩුව ගෙදර අරන එක නෙමෙයි ආණ්ඩුවට ප්‍රබල පාර්ලිමේන්තුවේත් එහෙන් එයටත් ප්‍රබල විපක්ෂයක් ඉන්න ඕන. එතකොට තමයි ආණ්ඩුවක් කෙලින් එන්නේ. අපේ රටේ ආණ්ඩුව අතහැරලා දාලා යන ආණ්ඩු නැහනේ. ඉල්ලා අසන ආණ්ඩුත් නැහැ. ඉල්ලා අසන මිනිසුත් නැහැ අපේ රටේ. ඒක නිසා ප්‍රබල විපක්ෂයක් වුණොත් තමයි ඒගොල්ලෝ අඩු ගන්න රැක ගන්නවත් මේ වැඩක් කරන්නේ. ඒක නිසා විශේෂයෙන් කියනවා මේ සජබයට දැන් ඉතින් හොරු නැහැ. කවුරුත් හොරු නැහැ. උනුත් හොරු මොනුත් හොරු. දැන් මේ ඔය බඳුන් කර කෑ ගැහුවා ඒවා මොකුත් නැහැ දැන්. එතකොට කන්ටේනර් ගණන් ගියේ ඒවා අර ඩොලර් මිලියන් 2.5 ඒ හොරුත් ඉන්නවනේ දැන්. ඒවටත් ඉන්නවා. තව සෑහෙන දේවල් එනවා දැන් මේ ආණ්ඩුවෙත්. ඒක නිසා මේගොල්ලෝ චේන්ජ් වෙගෙන එනවා අපරණ විදිහට. ඒක ඇත්ත. හැබැයි හුඟක් දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඩෝබි බලකායේ දඩ දෙකටම දෙනවා ඔන්න පටන් අරගෙන කියලා. මේ හොරු එක්ක හොවෙන්න කියලා. ඒක නිසා සජබෙන් ඉල්ලනවා විශේෂයෙන් සජබේ තමයි මේ ඒ ඩෝබිලා සෙට් එකෙන් ඉල්ලනවා කාව සුද්ධ කරන්න එපා. ඔක්කොම හොරු නැහැ කියන මතේ ඉඳගෙන මේ ආණ්ඩුවේ හොරු එහෙමනම් අර ආණ්ඩුවේ හොරු කියන මතේ ඉඳගෙන මේගොල්ලන්ට විරුද්ධව ලියන්න කරන්න තදින් ඉන්න මොකද අපිට රටක් අවශ්‍යයි. එතකොට දැන් රණවිරුවෝ දැන් මට නම් මගේ දැනුම අනුව නම් ආණ්ඩුවේ වැඩේ කරනවා උඩ පාර්ලිමේන්තුවේ ඇතුලේ. හැබැයි එළිය පාතාලයේ හා කුඩු ජාවරම් කරුව තමයි එළිය පාලනය කරන්නේ. ඒ කියන්නේ මොන පෙරහැරව හිටම්ම ඒගොල්ලන්ගේ අතේ තියෙන්නේ. ඉතින් පැහැදිලිව පේනවා රණවිරුවා සෙබලා වුණු රණවිරුවා ආය රණවිරුවක් කරන්න වෙයි වගේ මේ රට බේර ගන්න. ඉතින් සියලු දෙනාටම ජය වේවා රටට ජය වේවා. අපි හිතමු හොඳ ශක්තිමත් විපක්ෂයක් එක්ක ආණ්ඩුව පෙරලන්න හරි ආණ්ඩුව වැඩ කරන්නේ නැත්නම් කොහොමත් තව අවුරුදු 3කින් යන්න වෙනවනේ වැඩ කරේ නැත්නම් ඡන්දෙකෙදී. ඉතින් ආණ්ඩුවට විරුද්ධව හොඳ හඬක් අරගත්තත් ආණ්ඩුව කෙලින් කරයි රටත් කෙලින් වෙයි. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.